මම කීර්ති කොඩිතුවක්කු මම නවෝත්පාදකයෙක් වගේම ව්‍යවසායකයෙක්. අපිට පුළුවන් වුණා කාඩියෝවැස්කියුලර් ඩිසීස් එකකට අපි කොලෙස්ටරෝල්, ෂුගර්, බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනකන් ඉන්නේ නැතුව ඒක ඊට කලින් ඒ කාඩියෝවැස්කියුලර් ඩිසීස් එක හැදෙන කාලේ මුල් කාලේ අඳුන ගන්න පුළුවන් තාක්ෂණයක් අපි හොයාගත්තා. මේ තාක්ෂණය අපි ලෝකෙට මුලින්ම හඳුන්වා දීපු කණ්ඩායමක් විදිහට ඒකට අවශ්‍ය පේටන්ට් බලපත්‍රය US ටෙරිටරි එකේ සහ ජැපනීස් ටෙරිටරි එකෙන් ලබා ගන්න ලෝකයේ මිනිස්සු බිලියන 3කට වඩා පිරිසකට කාඩියෝවැස්කියුලර් ඩිසීස් රිස්ක් එක තියෙනවා. මේ වගේ ටෙක්නොලොජි එකක් ඉන්ට්‍රොඩියුස් කරලා early stage එකේ ඉඳලම ස්ක්‍රීන් කරනවා නම් අපි කතා කරන්නේ බිලියන් ඩොලර් මාකට් පොටෙන්ෂල් එකක් ගැන. ප්‍රොඩක්ට් එක තව ඉස්සරහට ගේනකොට අපිට ලොකු චැලෙන්ජ් එකක් ආවා. ඒ තමයි රෙගියුලේටරි බැරියර්. අපි මේ වගේ ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දානකොට අපි අදාළ රාජ්‍ය සහ ඒ අනුබද්ධිත ආයතන වලින් අපිට අවශ්‍ය ඇප්‍රූවල්ස් තියෙනවා ගන්න මේ ප්‍රොසෙස් එක සම්බන්ධ. ඒ තැන්වලදී තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ලංකාවේ මේ වගේ ටෙක්නොලොජි එකක් ඉන්වෙන්ට් කරලා ලෝකෙට ගිහිල්ලා තිබෙත් නැහැ. ලෝකේ අනිත් රටවල් වලට යද්දී එතන අපිට ප්‍රොබ්ලම් එකක් තිබ්බා. මොකද හෝම් කන්ට්‍රි ඇප්‍රූවල් එකක් සහ යූස් එකක් නැතිව අනිත් රටවල් වල රෙගුලේටරි ප්‍රොසෙස් අපිට ස්ටාර්ට් කරන්න අමාරුයි. ඉතින් මේ අවශ්‍යතාවය ඉතා කඩිනමින් තේරුම් අරගෙන අපේ මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටලා තිබෙන NIRDC ආයතනය සපෝට් එකට ආවේ. ඒ ආයතනයට පුළුවන් රාජ්‍ය ආයතන මට්ටමින් කෝඩිනේට් කරලා අපට අවශ්‍ය සම්බන්ධීකරණය සහ සහයෝගය ලබා දෙන්න. ඉතින් ඒක අපිට අපේ ජර්නි එකේ ක්‍රිටිකල් දෙයක් වුණා. අපේ මේ තියෙන ස්ටෙප් එක සාර්ථක කරගන්න විශේෂයෙන්ම අපේ පේටන්ට්ස් වගේ දේවල් හරහා බුද්ධිමය දේපල ආයතන අපි කියන WIPO සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ ආයතන අපේ ටෙක්නොලොජි එක ගැන අයිඩෙන්ටිෆයි කරලා අපිට ඒ ගොල්ලන්ගේ තියෙන ෆ්‍රන්ටියර් ෆෝරම්ස් වල අපිට අවස්ථාව දීලා තියෙනවා. මේක ලංකාවට ඉතාම හොඳ අවස්ථාවක්. ග්ලෝබලි 1 බිලියන් පොපියුලේෂන් එකකට වඩා වැඩි පොපියුලේෂන් එකක ප්‍රොබ්ලම් එකක් විසඳන ප්‍රොඩක්ට්. අපි ඉතා ඉක්මනින් මේක මාකට් එකට ගෙනියන එක ඉතාම වැදගත්. අපිට පුළුවන් වෙනවා මේ හරහා ප්‍රෙෂර්, ෂුගර්, කොලෙස්ටරෝල් වැඩි වෙනකන් ඉන්නේ නැතුව එන්ඩෝතීලියල් ඩිස්ෆන්ක්ෂන් කියන අර early stage එකෙන් අඳුනගෙන ජනතාවට ඉතාම පහසුවේ අපේ හෙල්ත් එක මැනේජ් කරගෙන හෙල්දි ලයිෆ් එකක් ගත කරන්න අවස්ථාව ලබා දෙන්න.